අයිබෝන් යාළුවනේ මේ අපේ e-බයික් එකේ චූටි ගැටලුවක් ඇවිත් තියෙනවා. එන්න මේ පිටිපස්සේ රෝදේ අදිටින් පොඩි සද්දයක් එනවා. අපි බලමු මේ සද්ද මොකක්ද කියලා ඉස්සෙල්ලාම. ඔයාලට ඇහෙන්නේ නැති මට හිතෙන විදිහට මේකේ බ්‍රේක් පෑඩ්ස් ගෑවෙන සද්දයක් වගේ තමයි එන්නේ. හරි අපි try කරන්නේ ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා චුට්ටක් check කරලා බලන්න. හරි යාළුවනේ අපි මේක හිමිට මේක මේ sockets වලින් ගලව ගමු. මේ දවස්වල වැස්ස නිසා පොඩ්ඩක් හොදන්න නම් බැරි වුණා. සමහර කෙනෙක් ඒ නිසාද දන්නෙත් නෑ. කොහොමවත් අපි මේක ගලවලා බලමු. මේ බ්‍රැකට් ගලවද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව මේවා ප්ලාස්ටික් නිසා ඉක්මනින් කැඩෙනවා. ඔන්න ඔය විදිහට තමයි හයි වෙලා තින්නේ. මෙතන මෙන්න මේ ඇන දෙකෙන් තමයි මට හිතෙන විදිහට බ්‍රේක් ආම් දෙක හයි වෙලා තින්නේ. ඩිස්ක් බ්‍රේක් සෙට් එක මෙන්න මේ ඇන දෙකෙන්. අපි ඒකත් ගලවලා බලමු. මම අර කලින් කිව්වා වගේ මේක මේ අපි කලින් පාර ගලවද්දි මං හිතන්නේ මේ බ්‍රැකට්ස් දෙක කැඩලා තියෙන්නේ. ඒකයි මං කලිනුත් කිව්වේ මේ බ්‍රැකට්ස් ප්ලාස්ටික් නිසා ඉක්මනට කැඩෙන්න පුළුවන් කියලා. හරියටම අපි බලමු මේකට සෙට් වෙන මේ යතුරක් දාලා මේක ගලව ගමු අපි. පොඩ්ඩක් පරිස්සමට කරගන්න ඕනේ මේ වැඩේ. හරියන යතුරු නැත්තම් මේ කරන්න යන්නත් එපා. මම නම් මේ පොඩ්ඩක් චෙක් කරගන්න තමයි කරන්නේ. ඔයාලා මේ ගෑරේජ් එකට ගිහිල්ලාම මේ වගේ ගැටලුවක් ආවොත් කරගන්න එක හොඳයි. හරි දැන් අපි බලමු මේ සෙට් එක ගලවලා. හරි යාළුවනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපි බලමු මේකේ. පේන විදිහේ ෂූස් නම් හොඳයි. වෙන මොන හරි ගැටලුවක් තමයි තියෙන්නේ මට හිතෙන විදිහට. අපි මේක පන්නගෙන බලමු. මෙතන නෑනේ තියෙනවා. අපි ඒකත් පන්නලා බලමු. එතනින් අපිට බලා ගන්න පුළුවන් මේක වෙනසක් තියෙනවද කියලා. ඇලන් කීයකුත් තියෙනවා. අපි ඒකත් ගලවමු. ඇලන් ටිකක් තදයි.
හරි අපි ඒකත් බුරු කරගත්තා. දැන් මේ ෂූස් දෙක එළියට ගමු බලමු. මල කඩන ටිකක් කාලා තින්නේ හොඳටම. ඔයාලට පේනවනේ. බලමු අපි ෂූස් ටික මොකද කියලා. මෙන්න ප්‍රශ්නේ. මට හිතෙන විදිහට මෙන්න මේකෙන් තමයි ගැටලුව වෙලා තින්නේ. මේ පැත්තේ ලොක්ස් දෙක ගෙවිලා. මෙන්න මේ කොටස එක පැත්තක් නැහැ. ඒ හේතුව නිසා මට හිතෙන විදිහට මේක මේ ප්‍රෙස් වුණාම මේක ස්ප්‍රින් එකක් විදිහට වැඩ කරන්නේ. ඒක නැවත ආපස්සට එන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේ බ්‍රේක්ස් පෑඩ් වල නම් කිසිම ගැටලුවක් නැහැ. පොඩ්ඩක් මැදිච්ච ගතිය විතරයි තියෙන්නේ. අපිට ඕන නම් මේක රෆ් වෙන වයිල් කඩදාසියකින් පොඩ්ඩක් අල්ලන්න පුළුවන්. හරි අපි මෙන්න මේන් කෑල්ලක් තමයි දාගන්න ඕන. මේ කොටසේ අපි මේ වෙලාවේ මගේ ළඟ මෙහෙම කොටසක් නැති නිසා මම මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන කොහෙන්ද ගන්න පුළුවන් සිංහල එකට කතා කරලා බලලා. දැන් අපි හයි කරලා බලමු මේක ඇඩ්ජස්ට් කරලා මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. මේක මෙන්න මේ විදිහට තමයි මම හිතන්නේ සෙට් වෙන්නේ. ඊපස්සේ මේ දෙක මෙහෙම මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්න ඕන. නමුත් අර පැත්ත හරියට අහුවෙන්නේ නැති නිසා ඒක ඒ විදිහටම වැඩ කරන්නේ නැහැ මට හිතෙන විදිහට. ඒකෙන් තමයි මේ සිරින් ගාලා සද්ද එහෙම නැත්තේ. මම ඒ කොටසේ පොඩි ෆොටෝ එකක් ගහගත්තා. දැනට අපි මේ විදිහට తాවකාලිකව හයි කරමු.